Susun Anshupasa Supimvanta Asha Rekamatana Kavasa Hi guys, welcome to my YouTube channel. ඉතින් අද සෝලෝ ඩේට් එකක් තමයි යන්න හිතාන ඉන්නේ. කැනියන්නම් කියලා බලමු මොකද කරන්න කියලා. හලෝ 2026 අවුරුද්ද හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අවුරුද්දේ මගේ පළවෙනි vlog එක. මම හිතනවා මේ අවුරුද්දේත් ඔයාලා මගෙත් එක්ක මගේ vlog වලට එකතු වෙයි කියලා. ඉතින් අද මම කැන්ඩි ආවා. සෝලෝ ඩේට් එකක් තමයි ආවේ. අපි බලමු මේක සෝලෝ ඩේට් එකක්ම වෙයිද කියලා. ඉතින් කැෆේ එකට ආවා මේ හරි බොන්නම් කියලා. ඒත් මට ජූස් එක එච්චර සෙට් වුණේ නැහැ. ඉතින් එකක් බීලා ඉවර වෙලා අපි Flow like water, rest like the mountain, breathe with the wind, shine with the light. Sabi sata sukhi hontu, may all beings be happy. The river carries all. Compassion flows through all. The lotus opens in the stillness. The current moves without a sound. ඊට පස්සේ KCC එකට ගියා. KCC එකට යනකොට ලස්සන රෝස පාට නත්තල් ගහක් හම්බුණා. මට ඒක දැක්කදී අපි නංගිට මතක් වුණේ. මොකද එයා රෝස පාට ෆෑන් කෙනෙක්. ඉතින් ඊට පස්සේ අපි ගියා හැමදාම සුපුරුදු පරිදි නවර ගියොත් යන එකම තැන. ඊට පස්සේ අපි එතන යනකොට පොඩි ළමයි දෙන්නෙක් කාර් ඩ්‍රයිව් කරනවා. දිහා චුට්ටක් බලන්න හිටියා. මම එච්චර ඒකට නම් ඉන්ට්‍රස්ට් නැහැ. ඒ නිසා ඒක දිහා චුට්ටක් බලන්න ඉඳලා මම ඉතින් හැමදාම දෙන්න ගියොත් සුපුරුදු ගේම් එකට තමයි යන්නේ. අපි බලමුකෝ අද මට මොකද වෙන්නේ කියලා ඒකේ. කඳුලෙල් සඟවා ඉන්නට හැකිනම් දෙකොපුල් දෙමුණේ කොහොමද පවසන් නිකල් මාගේ ආලය විදිමින් හසරල් නැංවූ ඔබ ඇයිතරයින් වෙනතා තරම් මුවදෙන්නේ මට නොබ මිසක්. මෙතනින් තමයි ටෙඩීස්ලා ගන්න කොයින්ස් ගන්න පුළුවන් 500 හරි 300 හරි 500යි මං හිතන්නේ. මේ කොයින්ස් අරගෙන අපි ඉතින් ප්ලේ කරන්න ආවා. එකපාරක් ප්ලේ කරා. ඒ කියන්නේ ටෙඩි එක ගන්න try කරා. ඒත් එක ගන්න හම්බුනේ නැහැ. ඊට පස්සේ ආයෙමත් ගිහිල්ලා කොයින්ස් ටිකක් අරන් ආවා. ආයෙමත් try කරමු කියලා හිතලා දෙවෙනි පාරක් ළඟට ආවා. ඒ ටෙඩිය ළඟට බලනකොට මේක වීඩියෝ එකේ ඇති ළඟට ආවා. ඊට පස්සේ ඒත් මට ඒක ගන්න බැරි වුණා. තුන්වෙනි පාරක් try කරන්න හිතනකොට මගේ best friend කිව්වා නෑ ආයෙ ඕනේ අපරාධ නිසාල්ලේ ගන්න ටෙඩික් මං අරන් දෙන්නම් කියලා කිව්ව නිසා ඒ වැඩේම ඇතෑරියා. තුන්වෙනි පාරක් try කරොත් ඒක පාඩුයි ඇත්තටම. ඉතින් තේරුමක් නැති හින්දා ඒක හරිම දුකින් අතෑල්ල දාලා ආවා අපරාධේ. ගන්න තිබ්බා ළඟට ආවා බලන්නකෝ ඒ වීඩියෝ එකේ ඇති.
ඉතින් මට තෙඩිය ගන්න බැරි වුණා. ඉතින් ආය අපි දවසක try කරමු ටෙඩි කරා යන්න. මං කලින් කොහොම හරි දෙපාරක් තුන් පාරක් ඕක ප්ලේ කරලා ටෙඩි අරන් ගියා. මේ පාර තමයි මට ඇත්තට මිස් වුනේ. කමක් නැහැ. සහස් වෙනට આવුත් අනිවාර්යෙන් මෙතනින් අච්චාරු කනවා. ඒත් මට එදා මූඩ් එකක් ඒ වෙලාවේ තිබ්බේ නැහැ. සෙනගත් එක්ක ආය අච්චාරු කන්න බෑ හිතුණා. ඊට පස්සේ ඉතින් එදා දවසම කරේ මේ KCC එකේ උඩහට යනවා පල්ලෙහාට යනවා උඩහට යනවා පල්ලෙහාට යනවා ඔය ටික තමයි. ඉතින් මගේ සෝලෝ ඩේට් එක කඩක් අප්පල් කරපු එකනා තමයි මේ ලස්සන වීඩියෝ ටික අරන් දුන්නේ. එයාට වීඩියෝ වලට එන්න බෑ කිව්වා. ඉතින් මට ලස්සන වීඩියෝ ටික අරන් දුන්නාට ගොඩක් thank you. ඩිසැම්බර් ගියපු නිසා ක්‍රිස්මස් සීසන් ඒ නිසා ඒ දවස්වල ලස්සන KCC එක ලස්සනයි. කොහොම හරි ක්‍රිස්මස් වලට කලින් තමයි මේ ගියේ. ඒත් මට මේ ව්ලොග් එක දාන්න වෙන්නේ ජනවාරි අන්තිම වගේ. ඉතින් සමා වෙන්න ව්ලොග් එක ටිකක් පරක් වුණාට වටිනාකම් රකිමි සියු ළඟ මා පෙම් පුරමි දනිමි පෙරත් බව හුරු දනිමි තව ඉන්න හිතෙනා. දැන් අපි යන් කැන්ඩි තියෙන view point එකට. අර අතන තමයි තියෙන්නේ. තව ඉන්න හිතෙනව ඔබම මතමා පිටවන් නමන හැඟුමි තනියේ. මුළු නුවරම මාරම ලස්සන විදියට මෙතන පේනවා. හරිම ලස්සනයි. දකින හිමිවන හිනේ නුඹ කොතන හිටියා මතක සෙමරුම් අතරේ ජීවිතේ තිබුණා හඬන හිනෙත් නුඹේ උරහිසේ තිබුණා. ඊට පස්සේ අපි ෆැබ්සිලන්නාව මොනහරි කමු කියලා ඉතින් අපි කනගියේ කැන්ඩිවල තියෙන ෆැබ්සිලොන් එක පරණ එක මේක. තව අලුත් බ්‍රාන්ච් එකක් ඕපන් කරලා තියෙනවා. හැබැයි මම යන්නේ හැමදාම මේකට. මන් දන්නේ මේක කෑමට මාඩම රහයි. මම කැන්ඩි කිව්වොත් අනිවාර්යෙන් ෆැබ්සිලොන් එකෙන් විතරමයි කන්නේ. මන් දන්නේ ඇයි කියලා. මොකද මට ඒකේ කෑම මාඩම රහයි. ලෝනෑවේ වරුකානින් අඳුරේ මුදු අදනින් ඔබම තුවේලේ හත පිපුණා මට දැනුණා ඔබ වෙනුවෙන් ආදරේ මා සිතම් ඔබ කෙත්තම් කෙරුවා මන්දාකිනි මා යන්තම් සිප ගන්නම් තුරුලේ සඟවන් මල්මාලිනී මාගේ
එහෙම බැලුවාම මාගේ දිහා එහෙම බැලුවාම මාගේ දිහා එහෙම බැලුවා. ඉතින් මෙන්න මෙහෙමයි මගේ බොරු සෝලෝ ඩේට් එක ඉවර වුණේ. ඉතින් මේ අවුරුද්දේ ලස්සන vlog ගොඩාක් කරන් යන්න මං හිතාන ඉන්නවා. ඉක්මනටම ලස්සන vlog එකකින් හමු වෙනකන් හැමෝම පරිස්සමට ඉන්න. බයි.